හරිම ආසයි මාර සතුටක් දැනෙනවනේ හිතට. අන්න ඒක නිසාම තමයි අපි කැමති අපේ කොණ්ඩේ හරි එහෙම නැත්නම් අපේ හම හරි එහෙම නැත්නම් අපේ ඕනම දෙයක් අපේ පාට හරි මේ හැම දෙයක්ම අපිට ලස්සනයි කියලා කෙනෙක් වර්ණනා කරනවා නම් අගය කරනවා නම් අපි හරිම කැමති. ඒක කාන්තාද පුරුෂද කියලා කිසිම ભેදයක් නැහැ. අපි හැමෝම එක වගේ කැමති අපි කෙනෙක්ව අගය කරනවා නම්. හැබැයි අන්න ඒක නිසාම අපි ගොඩක් රූපලාවන්‍ය නිෂ්පාදන ගැන සැලකිලිමත් වෙනවා මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕන කියලා ඒ ගැන සැලකිලිමත් වෙනවා. නමුත් සමහරක් වෙලාවට අපිට හරියටම ගැළපෙන නිෂ්පාදන වර්ග අපිට හොයාගන්න බැරි වෙනවා. අන්න ඒක නිසාම තමයි මම කියවන්නේ කලිනුත් අපි ලස්සන ගැන කතා කරනවායි කියලා. ඒක නිසාම golden touch නිෂ්පාදන ගැන කතා කරන්න අදත් අපේ මැදිරියට පැමිණලා සිටිනවා සජීවීව මේ දේවල් ගැන කතා කරන්න ඔබත් එක්ක විස්තර බෙදා හදා ගන්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජීවනී ජයතිලක මහත්මිය. ඒ වගේම තමයි නව පරපුරේ රංගන ශිල්පියෙක් වන විහස් ගුණසේකර. ආයුබෝවන් සුබ උදෑසනක් දෙදෙනාටම. ආයුබෝවන් සුබ උදෑසනක්. දැන් අද වෙද්දී මම කලිනුත් කිව්වා වගේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයේම තමුන්ගේ පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවා. දැන් තමුන්ට ගැලපෙන හරි රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගැනීමේදී බොහෝ ගැටලු වලට අපි මුහුණ පානවා. ඉතින් මේ රූපලාවන්‍ය නිෂ්පාදන තෝරා ගනිද්දී අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන කොයි වගේ කරුණු ගැන ජීවනී ජයතිලක මහත්මිය? ඔව් ඇත්තටම අපි දන්නවා ගොඩාක් වෙලාවට දැන් මේ වෙළඳපළ ගත්තොත් බොහොම පුළුල් වෙළඳපළක් තියෙනවා මේ රූපලාවන්‍ය මේ ආලේපන සම්බන්ධව. ඉතින් ගොඩක් වෙලාවට පාරිභෝගිකය අතරමං වෙනවා ඉන්දිරා මොනවාද අපි පාවිච්චි කරන්නේ. හැමෝම කියනවා සුදු වෙන්න ඕනේ, මට ලස්සන වෙන්න ඕනේ, පැහැපත් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් තව කෙනෙක් කරනවා දැකලා කරන්න ගිහිල්ලා හුඟක් වෙලාවට කෙනෙක් අමාරු වෙටෙන්න පුළුවන්. හැම වෙලාවෙම මම කියන්නේ ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ප්‍රමිතිය හරිම වැදගත් ඉන්දිරා. මොකද මේ රජයේ අනුග්‍රහයත් එක්ක යන නිෂ්පාදන පාවිච්චි කරන්න කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ හැම නිෂ්පාදනයක්ම අපි මේ අපේ නිෂ්පාදන ගත්තොත් ඉන්දිරා අපි මේවා සියල්ලක්ම රජයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ හැම එකකටම ලියාපදිංචි අංකයක් තියෙනවා. මොකද අපි දැන් ගත්තොත් මේ අපි දැන් Facebook බලන්නකො Instagram Facebook මේ වගේ හරියට ක්‍රීම් විකුණනවා. ඉතින් මේවට කිසිම ප්‍රමිතියක් නැහැ, කවුද හදන්නේ, දිනයක් නැහැ. මේවට අන්තර්ගත වෙලා තියෙන මොනවද කියලා නැහැ. ඉතින් අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ සුදු වෙනවා කියන වචනේ තමයි ඉස්සරහට දාන්නේ ඉඳලා. සුදු වෙනවා කියලා කිව්වොත් ඕන කෙනෙක් ඕන දෙයක් ගන්නවා. දැන් මම දන්න කෙනෙක් ඉන්න එයා මේ ක්‍රීම් හදනවා. ඉතින් ඇත්තටම ගෙදර හදලා තමයි විකුණන්නේ. මගේ සැලොන් එකට එනවා සමහර වෙලාවට ට්‍රීට්මන්ට්ස් කරගන්න. මටත් හරිම දුකයි ඒගොල්ලන්ගේ ස්කින් එක දැක්කම මුළු ස්කින් එකම සුදුයි අපි කියන්නේ ඇලි කියලා කියන්නේ. අන්න ඒ පැහැට ඇවිල්ලා. හැබැයි ඒක නිරෝගී පැහැපත්කමක් නෙමෙයිනේ ඒක. ඒක ලෙඩයි. හැම දැක්කොත් ඇත්තටම නිරෝගීකමක් නැහැ. ඉතින් මේ වගේ තත්වයන් වලට මුහුණ දෙන්නේ ගොඩක් වෙලාට මේ ප්‍රමිතියක් නැති නිෂ්පාදන පාවිච්චි කරනකොට අනිත් ඔයා හිතන්නකෝ එයාම නිෂ්පාදනය කරලා එයාමත් ගාලා තව අයටත් මේක බෙදා හරිනවා. එතකොට මම එයාගේ මුණ දැක්කම මට හිතෙනවා මෙයා මොන අපරාධයක්ද මේ සමාජයට කරන්න කියලා. ඉතින් මේක ගොඩක් අය කරනවා. ඉතින් ඒක නිසා මම හැමෝටම කියන්නේ මේ සුදු වෙනවා කියන එක පස්සෙම යන්න එපා. ප්‍රමිතියත් එක්ක ලස්සන වෙන්න පැහැපත් වෙන්න. මොකද ලස්සන කියලා කියන්නේ නිරෝගී හමක් ඉඳිලා. ඉතින් සමහර නිෂ්පාදන වලට අපි දන්නවා ගොඩක් බැරලෝ. ඒ කියන්නේ අපි දන්නවා හයිඩ්‍රොක්විනෝන් වගේ දේවල්, ඒ වගේම අපි රසදිය වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේවට ප්‍රමිතියක් නැහැ. කොච්චරද මේවා සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රතිශතයක් අන්තර්ගත වෙන්න ඕනේ මේවට. හැබැයි මේවා මේ කොච්චරක්ද මේවට දාන්න ඕනේ කියන එකවත් කවුරුත් දන්නේ නැහැ. මොකද මේවා දැන් ඇත්තටම අපි අපේ නිෂ්පාදන ගත්තොත් ඉන්දිරා මේවා ලොකු ෆැක්ටරි එකක මේවට ප්‍රමිතියක් ඇතුව නිෂ්පාදනය කරන්නේ. ඉතින් අර ගෙවල් වලට ගෙනල්ලා එක එක ක්‍රීම් වර්ග එකතු කර හදලා මම හිතන්නේ ලොකු හානියක් කරනවා සමාජයට. ඉතින් මේ වෙළඳපොලේ මේ දේවල් මෙලදී ගන්න ඔබ තමයි තීරණය කරන්න ඕනේ මේ වගේ වෙළඳ මාෆියාවකට අහු වෙනවද මම හැමදාමත් නිරෝගීව ලස්සනට හොඳ නිෂ්පාදනයක් පාවිච්චි කරනවද කියන එක මම හිතන්නේ පාරිභෝගිකයින්ගේ අයිතිය. ඒ අයිතිය ඒ විදිහට ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා සමාගමක් විදියට. ඉතින් අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න නම් නිරෝගීව ඉන්න නම් හැම වෙලෙම අර ප්‍රමිතියක් තියෙන නිෂ්පාදනය තෝරගන්න කියලා මම ඉල්ලා හිටිනවා හැමෝගෙම. අනිවාර්යයෙන්ම නිරෝගීකම ගැන හිතනවා නම් අපි ප්‍රමිතිය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන. දැන් විහස් කෙනුත් අහන්න ඕන. දැන් golden touch නිෂ්පාදන භාවිතා කරලා ඇති විහසුත් මේ වෙද්දි ඒකේ ප්‍රතිඵල අත්විඳපු කෙනෙක් විදිහට මම දකිනවා මේ ඔබ විහස්ගේ මුහුණේ පැහැපත් බව, ඒ වගේම දීප්තිමත් බව, මේ දේවල් රැක ගන්න golden touch පවුලේ මොන නිෂ්පාදනද භාවිතා කරන්න විහස්? පළමුවෙන්ම මම golden touch එකේ ලොකුම පැහැදීමක් ආවේ මේ pigmentation cream එක. මොකද මම ගොඩක්ම shooting වලට යද්දී ස්ක්‍රීන් එකට මගේ මූණ පොඩ්ඩක් අඳුර වලට පේනවා. කියන්නේ අඳුරලා පේන හේතුව තමයි නිතරම
අපි අවුවේද ෂූටින් කරන්නේ. ඒ කියන්නේ වැස්සේද. එතකොට අපේ ස්කින් එකට එන ඩැමේජ් එක ගොඩක් වැඩි. ඒකෙන් ඉතින් මේ Golden Touch pigmentation cream එක මම හැමදාම රැට ගොඩක් පාවිච්චි කරනවා. මොකද රැට තමයි අපිට ක්‍රීම් එක පාවිච්චි කරන ලේසිම වෙලාව. ඉතින් Golden Touch pigmentation එක රැට පාවිච්චි කරලා මම ඊළඟ දවසේ උදේ ඒක අයිත් චෙක් කරද්දී මගේ මූණේ තියෙන අඳුරු ස්වභාවය ඇත්තටම නැති වෙලා යනවා. ඒක ඇත්තටම ලොකුම පැහැදීමක් ආවේ මට Golden Touch pigmentation cream එක ඉස්සෙල්ලම. ඊට පස්සේ තමයි මගේ ඉතුරු ඩේ routines එක යන්නේ Golden Touch එක හැමදාම වගේම. දැන් විහස් කිව්වා වගේම ඔබටත් යම්කිසි විදිහක ඇති දේවල් දැනගන්න මේ සම්බන්ධයෙන්. ඉතින් මම මතක් කරන්න දුරකථන අංක 070 02 71 70 74 070 02 71 70 72. ඒ වගේම තමයි Facebook, Instagram, YouTube සහ TikTok හරහාත් ඔබට පුළුවන් මේ දේවල් ගැන දැනුවත් වෙන්න සහ මේ වීඩියෝ නරඹන්න. ඒ වගේම තමයි www.goldentouchlk.com කියන වෙබ් අඩවියට පිවිසුනොත් අපි කලින් කිව්වා වගේ ප්‍රමිතිය මේවට මොනවාද අඩංගු කරලා තියෙන මේ ද්‍රව්‍ය මොනවාද මේ හැම දෙයක්ම මේ නිෂ්පාදන වර්ග ගැන ඔබට දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ජීවනි මාත්මිකෙන් අහන්න ඕනේ දැන් විහස් වගේ තරුණයින්ට ඒ වගේම පිරිමි අයට කන්ඩිෂනර් ඒ තරම්ම අවශ්‍ය නොවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හැබැයි දැන් කාලේ නම් ගොඩක් අය පාවිච්චි කරනවා. නමුත් කාන්තාවන්ට කන්ඩිෂනර් පාවිච්චිය අත්‍යවශ්‍යයි නේද? ඒ වගේම තමයි මේ ඔබ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට කොණ්ඩෙට කන්ඩිෂනර් පාවිච්චි කිරීමේ වැදගත්කම පැහැදිලි කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඉන්දිරා අපි ගොඩක් වෙලාවට හිසකෙස් පිරිසිදු කරන්න අපි ෂැම්පු පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ෂැම්පු වල අන්තර්ගත වෙලා තියෙන සල්ෆේට්. මොකද සල්ෆේට් වලින් තමයි හුඟක් අය පිරිසිදුකම හිසකෙස් පිරිසිදු කරන්න යොදා ගන්න සල්ෆේට් වගේ දේවල්. නමුත් අපේ Golden Touch ෂැම්පු ගත්තොත් සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක්. ඒක නිසා කොණ්ඩෙට කිසිම හානියක්, හිස් කබලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම ආරක්ෂාකාරීව තමයි හිසකෙස් පිරිසිදු කරන්නේ. ඒ වගේම තමයි අපි ඕනම කෙනෙක් මේ හිසකෙස් පිරිසිදු කරාට පස්සේ පොඩි වියලි ගතියක් අතට දැනෙනවා. ඒ වගේම තමයි අපි කොණ්ඩේ පීරුවට පස්සේ ඉඳලා අර චුට් කෑලි හැමතැනම ඇවිස්සලා පොඩ්ඩක් ෆ්‍රිසි වෙලා වගේ අර නීට් ගතියක් නැහැ. ඒ වගේම තමයි අතට පොඩ්ඩක් කොණ්ඩේ අල්ලනකොට පොඩි ඩ්‍රයි ගතියක් දැනෙනවා. ඉතින් මේ තත්ත්වයට තියෙන හොඳම දේ තමයි කන්ඩිෂන් එකක් පාවිච්චි කරන එක. දැන් පිරිමි අය ගත්තොත් ඉන්දිරා ඒගොල්ලන්ගේ කොණ්ඩේ දිග නැහැනේ. එතකොට අපි ලේඩිස්ලා ගත්තොත් අපේ කොණ්ඩේ දිගයි. ඉතින් කොට කොණ්ඩේක ටිකක් නිතර කොණ්ඩේ කපලා ඉවත් කරනවා. ඒතකොට අර ගොඩාක් ඩ්‍රයි ගතිය ඒගොල්ලන්ගේ නැහැ. මොකද පහළට යන්න තමයි කාලයත් එක්කම තමයි හිස කෙස් වල තියෙන ඩ්‍රයි ගතිය වැඩි වෙනවා. ස්ප්ලිට් එන්ඩ්ස් එන්නේ කාලයත් එක්කම. ඉතින් අර කොට කොණ්ඩේකට වඩා මේකේ ගැටලුව තියෙන්නේ දිග කොණ්ඩයක්. කොණ්ඩේ කොහොමද මේන්ටේන් කරන්නේ? අපි එළියට ගියාම කොණ්ඩේ ඇවිස්සුනාට පස්සේ අර අපිට ඒක නීට් නෑ. ඇත්තටම මේ තැනකට ගියාට පස්සේ කොණ්ඩේ හරිම අපිලිවෙලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ කන්ඩිෂන් එකක් පාවිච්චි කරන හරිම ලස්සනට කොණ්ඩේ පිළිවෙලට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අර කොණ්ඩේ තියෙන ඩ්‍රයි ගතිය සම්පූර්ණ නිවත් වෙනවා ඉන්දිරා. අර ස්ප්ලිට් එන්ඩ්ස් එනම හරිම අඩුයි. හොඳ ආරක්ෂාවක් අපි අවුවේ ගියාම උනත් කෙලින්ම අවුවට අර හිරු එළියට අපේ කොණ්ඩේ නිරාවරණය වෙලා කොණ්ඩේ ඩැමේජ් වෙන එක හුඟක් අඩු කරනවා. මොකද මේක අර මේ හේයයකේ පොඩි පටලයක් වගේ බැඳෙනවා. ඉතින් ඒකත් එක්ක හිස කෙස් වලට ගොඩාක් හොඳ ආරක්ෂාවක් හිරු එළියේදී ලැබෙනවා. ඉතින් විශේෂම දේ තමයි අර හිස කෙස් වල තියෙන ඩ්‍රයි ගතිය නැති වෙලා තෙතමනයත් එක්ක ලස්සන හිස කෙස් කලබක් පවත්වාගෙන යන විශේෂම කාන්තාවන්ට මේක ගොඩක් වැදගත්. හැබැයි කාන්තාව විතරක් නෙමෙයි ඉන්දිරා ගොඩක් විලාසිතා කරනවා මේ කලර් කරන පිරිමි ළමයි. ඉතින් ඒක දෙගොල්ලම. ඉතින් කලර් කරනකොට ඒ වගේම තමයි විවිධ කිමිකල්ස් වර්ග පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ඉන්දිරා මේක කාන්තා පුරුෂ ભેදයක් නැහැ. හැම කෙනෙක්ම කන්ඩිෂන් එකක් පාවිච්චි කරනවා නම් හිසකෙස් ලස්සනට තියාගන්න පුළුවන් සහ හිසකෙස් වල අර හොඳ අර වියලි ස්වභාවයක් නැතුව තෙතමනයත් එක්ක හොඳ ලස්සනට හිසකෙස් තියාගන්න පුළුවන් කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. දිනපතාම අපි නානකොට කන්ඩිෂන් එකක් පාවිච්චි කරොත් ඒ වගේම තමයි එතකොට දකින්න කෙනෙක් වුණත් ඔයාලට ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ෂයින් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම. කොණ්ඩේ ගැන ඒ වගේම කන්ඩිෂනර් ගැන මේ විදිහට කතා කරද්දී දැන් විහස්කින් මම අහන්න කැමතියි දැන් බැලූ බැල්මට නම් විහස්ගේ ශරීරය අර හරියටම මේන්ටේන් කරනවා කියලා අපිට පේනවා. දැන් තරුණයන් කොහොමද මේ කාලේ බොහොමයක් තමන්ගේ ඇඟ ලස්සනට තියාගන්න ගොඩක් මහන්සි වෙනවානේ. හැබැයි ජිම් එකකට ගිහින් ඇඟ හදාගත්තත් මේ ඇඟේ තියෙන සමේ පාට එහෙම නැත්නම් මේ දීප්තිමත් බව නිරෝගීකම රැකගන්න ටිකක් අමාරුයි. ඇඟ හදාගන්න පුළුවන් අපිට ජිම් ගියත්. ඒක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ලොකු ගැටලුවක්. හැබැයි විහස්ට Golden Touch body lotion එක නිසා ඕනෑම තැනක දැන් අපි කියනවා නම් රුගත කිරීම කරද්දී ෂර්ට් එක නැතුව හෝ ඇතුව මේ හැම තැනකදීම පහසුයි නේද මේ Golden Touch body lotion එකේ හින්දා. ඇත්තටම Golden Touch body lotion එක ගැන කතා කරොත් එහෙම
අපි වෘත්තිමයෙන් රංගන ශිල්පී. ඉතින් අපිට හැමදාම අපිට හම්බෙන රූගත කිරීම හම්බෙනවා වැස්සේදී අවුරුද්දේ හැමතැනදීම කලින් කිව්වා වගේ තියෙනවා. ඉතින් ඒකෙදී මම ගොඩක්ම මගේ ස්කින් එකේ මගේ බොඩි ස්කින් එක මේන්ටේන් කරන්න මම යූස් කරන්නේ Golden Touch බොඩි ලෝෂන් එක. මොකද හේතුව ඒකෙන් හම්බෙන ප්‍රොටෙක්ෂන් එක ඇත්තටම ඒකේ ඒ කියන්නේ දැන් මම රෑට එක පාවිච්චි කරන්නේ ගොඩක්ම මොකද මම කලින් කිව්වා වගේ හැම ක්‍රීම් එකම මම පුරුදු වෙලා තියෙන රෑට පාවිච්චි කරනවා. මොකද උදේ වරුවට මගේ තියෙන රූටින් එකත් එක්ක මම අනිවාර්යෙන් Golden Touch day cream එක පාවිච්චි කරන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපේ ෂූටින් අතරතුරදී අපේ ෂූටින් අතරතුරදී වෙන සිදුවීම් එක බලද්දී අපේ Golden Touch වලින් එන sun protection සහ එකකින් එන අපිට දූවිලි වලින් එන protection එක ඇත්තටම ගොඩක් බලකිනවා. ඇත්තටම මම හරිම ආසාවෙන් Golden Touch body lotion එක ගහන්නේ මොකද ඒකේ හම්බෙන සුවඳ ගොඩම සුවඳ ගැන මම බලනවා මම කලින් ප්‍රෝග්‍රෑම් එකත් කියලා තියෙනවා. මම Golden Touch විශේෂයෙන් පාවිච්චි කරන හේතුව තමයි සුවඳයි ඒකේ හම්බෙන ප්‍රතිඵලය. ඇත්තටම මම මේ මාකට් එකේ තිබ්බ ගොඩාක් ක්‍රීම්ස් පාවිච්චි කරලා තියෙනවා කලින්. ඉතින් නොයෙකුත් ක්‍රීම් ඇත්තම කිව්වොත් එහෙම එක වර්ග නම් තියෙනවා. ඉතින් ලක්ෂරි නම් තියෙනවා. ඉතින් ඒ වගේ නෙමෙයි මේකේ Golden Touch නමෙන්ම තියෙනවා. ඒකේ Golden Touch එකක් තියෙනවා කියන්නේ. ඇත්තට මේ ප්‍රතිඵල මම විඳලා තියෙනවා. ඇත්තටම ඔයගලන් දකින්න ඇති ඉතින් රූගත ක්‍රීම් වලදී කොහොමද මගේ ස්කින් එක මම මේන්ටේන් වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම Golden Touch කියලා කියන්නේ ඒකනේ නේද? දැන් විහස් කලින් මේ පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැනත් කිව්වනේ. මම කැමති ජීවිනි මහත්මියෙන් අහන්න මේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන්ම ඇති වෙන නිසා ගොඩක් වෙලාවට ජීවිනි මහත්මියකින් මේ පිග්මන්ටේෂන් කියලා කියන්නේ මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ වගේම තමයි දැන් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඔබ හඳුන්වා දී තිබෙන Golden Touch පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැනත් අපිට කියන්න. ඇත්තටම පිග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ අපි දන්නවා කාලයත් එක්කම අපේ හෝමෝන්ස් වල වෙනස් වීමත් එක්කම එහෙම නැත්නම් අපේ වගේ රටක හිරු එළියට වැඩිපුර නිරාවරණ වීමත් එක්කම වැඩිපුර නිපදවන මෙලනින් අපේ හැමේ පිටතට පැමිණීම තමයි පිග්මන්ටේෂන් එකක් කියලා කියන්නේ. මේක වර්ග ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් අයට සාමාන්‍ය අඩු වයසේ ළමයින්ට වගේ හැදෙන පිග්මන්ටේෂන් එක, ඒ කියන්නේ විතර ස්විමින් වලට යනකොට ඒ වගේ තත්වයකදී ඇතිවෙන පිග්මන්ටේෂන් එක අපිට සම්පූර්ණයෙන් හොද කරන්න පුළුවන් ඉඳිලා. නමුත් කාලයත් එක්ක අපේ හෝමෝන් වෙනස් වීමත් එක්ක අපි මේ කමුල දෙපැත්තේ පොඩි වලාකුළු වගේ හැදෙන ඒ පිග්මන්ටේෂන් එක නම් ඇත්තටම 100% හොද කරන්න බෑ ඉඳලා පාලනය කරන්න විතරයි පුළුවන්. ඉතින් මම පිග්මන්ටේෂන් මට අවුරුදු 32 වෙනකොට මගේ මුනේ පිග්මන්ටේෂන් එන්න පටන් ගත්තා. ගොඩාක් මේ පිග්මන්ටේෂන් හොද කරගන්න බැරුව හරියට ලොකු පීඩාවකට පත් වුණා ඉඳලා අන්තිමට මම මගේ සැලොන් එකත් වහලා මම ගෙදර ඉන්නවා කියන තීරණයට ආවා. මොකද මම ලස්සනට ඉන්න ඕනේ. අනිත් කෙනා ලස්සන කරන්න. ඉතින් ඔහොම ඉන්න අතර තමයි මේ Golden Touch pigmentation කියන නිෂ්පාදනය මට හම්බුනේ. මම හිතන්නේ මගේ ජීවිතේ මට මේ Golden Touch කියන මේ හැම නිෂ්පාදනයකටම මම ගොඩක් ආසයි, ගොඩක් ආදරය කරනවා. ඒ අතරේ මම වැඩිපුරම කැමති නිෂ්පාදනය තමයි Golden Touch pigmentation කියලා කියන්නේ. මොකද මාව අද මේ තත්ත්වෙට ගෙනත් තියෙන ඇත්තටම මේ Golden Touch pigmentation. මම අදටත් Golden Touch pigmentation පාවිච්චි කරන් ඉඳිලා මම මේකප් එකක් නැතුව එළියට යන්න පුළුවන් මට. පවුඩර් ටිකක්වත් දාන්නේ නැහැ මම ගොඩක් වෙලාවට. ඉතින් මම හිතන්නේ එහෙම යන්න පුළුවන් වෙලා තියෙන්නේ පිග්මන්ටේෂන් ක්‍රීම් එක මම දිනපතාම පාවිච්චි කරන හින්දා. ඉතින් ගොඩක් මේ මූණේ පිග්මන්ටේෂන් ආවට පස්සේ ඉඳලා අපි දන්නවා අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම එයයි අපිට දෙන නිෂ්පාදන අපිට මාස 3ක් වගේ කාලයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දිගින් දිගටම පාවිච්චි කරන්න බෑ. මොකද අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. අපි දන්නවා මේවට ගොඩක් වෙලාවට බ්ලීචින් වගේ දේවල් තියෙන්න පුළුවන්. බැරල් ලෝහ වර්ග තියෙන්න පුළුවන්. ගොඩක් මේ රසායනික ද්‍රව්‍යත් එක්ක ඒ වගේම හයිඩ්‍රොක්විනෝන් වගේ දේවල් පාවිච්චි කරන නිසා අපිට දිගු කාලීනව මේ දේ වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ මාස 3න් නතර කරන්න. ආයෙ නැවත වතාවක් එන්න. ඉතින් අපේ මේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වය තමයි ඉඳලා දිගින් දිගටම ඒ කියන්නේ අවුරුදු ගණනාවක් පාවිච්චි කරත් හැමත කිසිම හානියක් නැහැ. මොකද හොඳම උදාහරණේ මම එහෙමනම් මගේ මූණ ගත්තොත් ඉඳලා අපි දන්නවා ගොඩක් වෙලාවට මේ අර අත්වල බඩේ වගේ සමහර අයගේ මම දැකලා තියෙනවා මූණෙත් අර ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි අර අධික ලෙස බ්ලීචින් වර්ග රසායනික ද්‍රව්‍ය යොදපු නිෂ්පාදන පාවිච්චි කරපු නිසා අර මූණේ ලේනහර ඔක්කොම එළියට මතුවලා පේනවා. ඉතින් අවුරුදු 20කට වැඩි කාලයක් පිග්මන්ටේෂන් පාවිච්චි කරන කෙනෙක් විදිහට අද මට ඒ තත්ත්වය ඇති වෙලා නැහැ. මොකද ඒ තරම් ආරක්ෂාකාරීව තමයි පිග්මන්ටේෂන් මේ නිෂ්පාදනය අපි වෙළඳපොළට නිකුත් කරලා තියෙන
නිසා මම ගොඩක් මගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණ හින්දා පිග්මන්ටේෂන් කියන්නේ ගොඩාක් හොඳ ක්‍රීම් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කාන්තා සහ පුරුෂ දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපේ පුරුෂ පක්ෂයටත් අපේ පිග්මන්ටේෂන් එක මේ විදිහට අපි දෙනවා උන්ට. මොකද සමහර වෙලාවට අර මේ අපි කාන්තාවන්ට තියෙන ක්‍රීම් එක පාවිච්චියට ගන්න සමහර අය පොඩ්ඩක් මැලි වෙනවා. ඉතින් මේ වගේ පිරිමි පාර්ශ්ව වෙනුනොත් අපි golden touch pigmentation එකක් උන්ටත් දෙනවා. ටිකක් අර කාන්තාවන්ට තියෙන එක නිෂ්පාදනයට වඩා තව ටිකක් වැඩියෙන් ඔවුන්ට අර පැල්ලම ඉවත් කරන්න පුළුවන් විදිහට තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ටිකක් ඇඩ්වාන්ස් කරලා. ටිකක් ඇඩ්වාන්ස් අර කාන්තාවන්ට තියෙන නිෂ්පාදනයට වඩා මොකද ඒකට හේතුව පුරුෂ පක්ෂයාගේ සාමාන්‍යයෙන් ටිකක් මේ අපි කියන්නේ මොකද්ද ගොරෝසුයි. කාන්තාවන් හරිම සියුම් ඇලිනේ. ඉතින් ඒ හින්දා මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙගොල්ලන්ම ගැන හිතලා තමයි පිග්මන්ටේෂන් කියන නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඉන්දිරා පිග්මන්ටේෂන් තියන අයට විතරක් නෙමෙයි පිග්මන්ටේෂන් නැති අපි හිතමුකෝ අපි තුමු එළියට ගිහිල්ලා ස්විමින් කරලා ගොඩක් වෙලාට බෙල්ල කල් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි අන්ඩාම්ස් කල් වෙලා තියෙනවා. සමහර දරුවන්ට පාරේ යනකොට අර ස්ලීව්ලස් වගේ ඇඳගෙන යන්න කැමති නැහැ. මොකද අන්ඩාම්ස් කල් වෙලා. ඉතින් ඒ වගේ අයට අපේ golden touch pigmentation කියලා කියන්නේ ගොඩාක් හොඳ නිෂ්පාදනයක් ඉදලා පිග්මන්ටේෂන් නැති කරනවා විතරක් නෙමෙයි අන්ඩාම්ස් වල කළු පැහැය ඒ වගේ තමයි දණහිස් වල ඒ වගේ වැලමිටවල් වල තියෙන කළු පැහැය අපි මේ ඇඟිලි වල සමහර අය දැකලා ඇති කළු පාට වෙලා තියෙන ඒ තාත්තේ මේ හැම දෙයකටම golden touch pigmentation කියලා කියන්නේ ඇත්තටම මිරකල් එකක් කරන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක්. අනිවාර්යයෙන්ම දැන් පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන කතා කරද්දී ඔබගෙනුත් එනවා අපි බලාගෙන ඉන්න නරඹන හැමෝගෙම මේ පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන ටිකක් හොඳ. ඒ කියන්නේ ඒ වැඩිපුරම කතා කරන්නේ මේ පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන. ඉතින් ඒක නිසා තමයි අද ටිකක් අපි වැඩි කරපුර කතා කරන්න ඕනයි කියලා හිතුවේ ඒ ක්‍රීම් එක ගැන. ඒ වගේම තමයි ඔබට තාමත් අපි දන්නවා ගැටලු තියෙන්න පුළුවන් ඔබගේ තියෙන ආවේනික ගැටලු තියෙනවා නේ දේවල් ඔබට පුළුවන් දැන කතා කරලා නිරාකරණය කරගන්න මම මතක් කරන්නම් දුරකථන අංක 072 07072 ඒ වගේම තමයි Facebook Instagram YouTube සහ TikTok හරහා ඔබට පුළුවන් මේ විස්තර දැනගන්න ඒ වගේම තමයි www.goldentouchlk.com කියන වෙබ් අඩවියත් ඔබට උදව් කරනවා මේ ගැන විස්තර දැනගන්න මේ නිෂ්පාදන හැම දෙයක් ගැනම. ඒ වගේම තමයි දැන් පිග්මන්ටේෂන් ක්‍රීම් එක ගැන අපි කතා කරා බොඩි ලෝෂන් එතකොට කන්ඩිෂනර් ගැන කතා කරද්දී විහස්කින් මම අහන්න කැමති දැන් අපි දකිනවා ගොඩක් තරුණයින් නොයෙකුත් විලාසිතා කොණ්ඩේට කරනවා. දැන් තරුණ නළුවෙකුට කොණ්ඩේ කියලා කියන්නේ ඊටාම වටිනා ආභරණයක්. ඔබත් කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම ඒ නිසා මට හිතුණා අහන්න golden touch shampoo ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔබගේ කොණ්ඩේට ලබා දෙනවා කියලා හිතනවාද? ඔව් ඇත්තටම golden touch shampoo ගැන කතා කරාම වෘත්තියෙන් මම රංගන ශිල්පියෙක් විදිහට අපිට හම් වෙන characters වලට අපේ කොණ්ඩේ වෙනස් වෙනවා ගොඩක්. ඉතින් ආවත් දන්නේ නැති හැමෝම දන්නේ නැති අපිට දවසට hair spray ඕන 10 පාරක් විතර ගහනවා නැති අපේ ඔළුවට. ඉතින් hair spray කියන්නේ ගොඩක්ම කොණ්ඩේ damage වෙන spray එකක්. ඉතින් ඒකෙන් වෙන්නේ කොණ්ඩේ ගල් කරන එක. ඒ වගේම volume powder එක. ඉතින් volume powder එකයි hair spray එකයි පාවිච්චි කරනවා කියන්නේ තනිකරම අපේ කොණ්ඩේ damage වෙනවා. ඉතින් ඒ ගැන මම දැන් ගොඩක් කාලයක් දැන් මම golden touch shampoo එකත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් ඒකෙන් පස්සේ මම ඇත්තටම කිසි බයක් නැහැ මම මේක පාවිච්චි කරන්නේ. මොකද ඕනෙම hair spray එකට ඕනෙම volume powder එකකට මම කොණ්ඩේ damage වුණත් ඒක recover කරන්න මම පාවිච්චි කරන golden touch shampoo and conditioner. හේතුව වෙන්නේ ඒකෙන් එන ග්ලෝ එක ඇත්තටම කොණ්ඩේට මාර ඒකෙන් දිලිසෙනවා ඇත්තටම golden touch කියන එක නමෙන් මම කලින් කිව්වා වගේ ඇත්තටම කොණ්ඩේ දිලිසෙනවා ඒකේ ඒ කන්ඩිෂනර් එකත් එක්ක ගොඩක්ම මගේ ස්ටයිල් කරන විදිහට මගේ දැන් වර්තමානයේ යන කතාවේදී ඕගොල්ලන් දකින්න ඇති කොණ්ඩේ පහත් කරනවා උස් කරනවා ඒ දෙකේදීම වෙන්නේ කොණ්ඩේ ඇත්තටම නැවෙනවා ඉස්සර ඒකෙන් වෙන්නේ අපේ කොණ්ඩේ ඇත්තටම තියෙන ස්වභාවය ගොඩක්ම නැති වෙලා යනවා ඒක රිකවර් වෙන්න අපි අනිවාර්යෙන්ම ඒකට ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕන හොඳ ඉතින් මම මාකටේ තියෙන නොයෙකුත් ෂැම්පූ වර්ග කන්ඩිෂන් වර්ග පාවිච්චි කළා ඒකෙන් තව මගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා ඉතින් ඒ ඔක්කොම එකතු කරලා මගේ කොණ්ඩේ රිකවර් කරන්න එකම ෂැම්පූ එක උනේ golden touch hair shampoo and conditioner. ඇත්තටම මම සතුටු වෙනවා ඒකේ ප්‍රොඩක්ට් එකක් අපේ golden touch company එකෙන් නිෂ්පාදනය කරලා තිනවට. මොකද ඒක අපි වගේ තරුණ රංගන ශිල්පියන්ට ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. මොකද ගොඩක් කට්ටියගේ මම දකින්න මෑතකදී මගේ මාත් එක්කම රංගපාන රංගන ශිල්පීන්ගේ කොණ්ඩේ ඇත්තටම ගොඩක්ම hair fall එකට ලක් වෙලා තියෙනවා හේතුව. ඇත්තටම hair fall එකත් එක්ක ඊට අමතරව කොණ්ඩේ ගොඩක් මේ තරුණ දරුවන්ගේ සුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ grey hair ඇවිල්ලා තියෙනවා තරුණ ළමයි. ඉතින් මම කියන්නේ එහෙම දැන් මම ගත්තොත් ඉන්දියට ඇත්තටම තාමත් මම කලර් කරන්නේ. ඒ කියන්නේ black tint එකක් තාම කරන්නේ නැහැ. හේතුව අදටත් මගේ මේ කොණ්ඩේ මේ විදිහට මගේ birth hair එක තමයි මේ තියෙන්නේ. කිසිම දෙයක් කිසිම chemical එකක් අද වෙනකම් පාවිච්චි කරලා නැහැ. ඒකට හේතුව මම හැම
හැමදාමත් අර හොඳම ෂැම්පු සහ කන්ඩිෂනර් ඒ වගේම තෙල් වර්ග හොඳම විදිහට පාවිච්චි කරපු නිසා අද මට ඒ ගැටලුව නැහැ. ඉතින් මම කියන්නේ තරුණ දරුණ අදටත් මම කියන්නේ තාම පරක්කු වෙන්නේ නැහැ. දැනටත් golden touch shampoo conditioner කියලා කියන්නේ hair එකට තියෙන හොඳම මේ නිෂ්පාදනයක් තමයි. මොකද හිස කෙස් හැලෙන එකට ඒ වගේම තමයි හිස කෙස් සුදු වෙන එකට ඒ වගේම හිස කෙස් ලස්සනට control කරන අපේ hair shampoo සහ conditioner එක පාවිච්චි කරොත් අර කාලයත් එක්කම ගොඩාක් ලස්සනට ඉන්න පුළුවන්. කියන්නේ කොණ්ඩේ සුදු වෙන්නේ නැතුව hair fall එක අවම කරලා ලස්සනට හිස කෙස් පවත්වාගෙන යන්න පුළුවන්. අතට මම හිතන්නේ අපේ ඉන්දිරා මෑම්ගේ කොණ්ඩේ කවුද ජීවනි මෑම් සෝරි ඉන්දිරා ජීවනි මෑම්ගේ කොණ්ඩේ අතරම මේ තියෙන්නේත් මම හිතන්නේ ඒ වගේ නිෂ්පාදනයක් අපිට මාකට් එකට දීලා තියෙන හින්දා වෙන්නේ නැති ගොඩක්ම ඒක මේ මොකද ඇත්තටම මම කලින් කිව්වා වගේ මාත් එක රංගපාන තරුණ රංගන ශිල්පීන්ගේ ඇත්තටම කොණ්ඩේ සුදු වෙලා මගෙත් ඒක තිබ්බා ඇත්තටම මගෙත් ගොඩක්ම කොණ්ඩේ සුදු වෙන ගතිය තිබ්බා මොකද මම ගොඩක් හෙයාර් ස්ප්‍රේ පාවිච්චි කරන හින්දා ඇත්තටම මම හෙයාර් ස්ප්‍රේ කාලයක් පාවිච්චි කරන්නේ නැතුව හිටියා ඒ බයටම පස්සේ ඉතින් golden touch shampoo and conditioner පාවිච්චි කරන පටන් ගත්තට පස්සේ ඉතින් දැන් මම කිසිම බයක් නැතුව ඕනම කැරක්ටර් එකකට රංගපාන්න මගේ කොණ්ඩේ හදාගෙන මම සෙට් කරගන්නවා අනිත් එක විහාසලා වගේට ඉන්දිරා කියන්න බෑ මට මේක පාවිච්චි කරන්න එපා මට මේක දාන්න එපා කියන්න බෑනේ ඉතින් අනිවාර්යයෙන් ඒගොල්ලෝ කරන දේ දිහා බලන් ඉන්න වෙනවා ඉතින් ඒ හින්දා ඒකෙන් පස්සේ කියන්නේ ඒගොල්ලන්ට ආෆ්ටර් කෙයාර් වලට අනිවාර්යයෙන්ම හොඳ නිෂ්පාදනයක් අත්‍යවශ්‍යයි ඉතින් මම හිතන්නේ golden touch shampoo conditioner කියන්නේ ආෆ්ටර් කෙයාර් වලට තියෙන හොඳ නිෂ්පාදනයක් දැන් golden touch තියෙන නිසා ඕනෑම කොණ්ඩ විලාසිතාවක් නිදහසේ කරන්න පුළුවන් නේ ඕන දෙයක් කරන්න ඉඩ දෙන්න පුළුවන් දැන් මට හිතුණා ඒකම මේ golden touch body lotion ගැන ටිකක් වැඩිපුර කතා කරන්න ඕනයි කියලා දැන් golden touch body lotion වර්ග කිහිපයක් හඳුන්වලා තියලා තියෙනවා අපි දන්නවා ජීවනි ජයතිලක මහත්මිය මේ නිෂ්පාදන සියල්ලෙම නිර්මාතෘවරිය දැන් මේ එක් එක් වර්ග ලබා දෙන ප්‍රතිඵල එකිනෙකට වෙනස්ද දැන් අපි body lotion එකක් තෝරගන්නකොට ඇයි අපි avocado body lotion එක ගන්න එහෙම නැත්නම් carrot papaya ගන්නේයි cocoa butter body lotion එක ගන්නේයි almond body lotion එක ගන්නේයි jojoba body lotion එක ගන්නයි මේ වගේ කීපයක් තියෙනවනේ. එතකොට මේ එක එක වෙනස් ප්‍රතිඵලද අපිට ලැබලා දෙන්නේ. ඉන්දිරා එකම body lotion එක හැම කෙනාටම හරියන්නේ නැහැ. මොකද සමහර අයට අපි හිතමු පපාය පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වෙන දෙයක් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ වගේම තමයි ගොඩක් ස්කින් එකේ ගැටලු තියෙන අය ගොඩක් ආස ඇවෝකාඩෝ පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ගොඩක් ස්කින් එක ඩ්‍රයි වෙලා තියෙන කෙනෙකුට බොඩි බටර් ඒ වගේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් හැම වෙලෙම තමුන්ගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා තෝරලා ඒගොල්ලන්ට සුදුසු විදිහට නිෂ්පාදන තෝරගන්න නිසා තමයි මේ වගේ body lotion වර්ග ගණනාවක් අපි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තට body lotion එකකින් වෙන්නේ ඉඳලා හැමේ තියෙන වියලි ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඊටාම හොඳින් හැම පැහැපත් කරනවා. ඒ වගේම තමයි හැමේ තෙතමනයන් ගොඩාක් හොඳින් ආරක්ෂා කරගෙන තමයි මේ පැහැපත් බව ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම body lotion එකක් පාවිච්චි නොකරන කෙනෙක්ගේ පාවිච්චි කරන කෙනෙක්ගේ ලොකු වෙනසක් තියෙනවා ඉඳලා මේ හැම body lotion එකක්ම ගත්තොත් පළවෙනි දේ එකක් ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය ගොඩාක් හොඳින් පාලනය කරන ඉවත් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා හැම ඉරිතැල්ලක් දැන් කොරළ වගේ තියෙන තත්ත්වය තියෙන. ඒ වගේට අපේ avocado මේ body lotion එක හොඳයි. ඒ වගේම තමයි අපේ body butter cream එක හොඳයි. ඒ වගේම jojoba oil තියෙන අඩංගු මේ cream එක ගොඩාක් හොඳයි. ඉතින් මේ වගේ ඒ වගේම තමයි සුවඳ ගැන කියන්නේ අර ඉස්සෙල්ලාම විහාස් කිව්වා වගේ සුවඳ මුළු දවස පුරාම ඒ සුවඳ තියෙනවා. සාමාන්‍ය ගාලා පැයක් වගේ යනකොට ඉඳලා ඒ සුවඳ නැති වෙනවා. හැබැයි අපේ නිෂ්පාදන ගත්ත අර පොඩි perfume එකක් දාලා වගේ හරිම සුවඳයි. ඉතින් දවස මේ කියන්නේ උදේ ගාලා හවස ගෙදර එනකම් ඒ හැමේ තියෙන තෙතමනයත් ඒ විදිහටම තියෙන අර සුවඳත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඉතින් මම හිතන්නේ ඒකට හැමෝම ආසයි. අපි හැමෝම ආසයි දවස පුරාම හරි නැවුම් අර සුවඳට ඉන්න අපි හැමෝම ආසයි. ඉතින් ඒක නිසා golden touch body cream කියලා කියන්නේ perfume එකක් මුළු ඇඟටම දාන්නේ නැහැ නේ සාමාන්‍ය නමුත් ක්‍රීම් එක ගෑවහම මුළු ඇඟටම perfume එකක් දාලා වගේ ඉඳලා ඒ වගේම තමයි සුවඳ විතරක් නෙමෙයි හැමේ තියෙන තෙතමනේ ගොඩාක් ආරක්ෂා කරලා අපි එළියට ගිහිල්ලා ආවම අනිවාර්යෙන් හැම කළු වෙනවා ගොඩක් වෙලාවට අපි අවුවට ගියාම කළු වෙලා තමයි ගේ ඇතුළට එන්නේ හැබැයි හොදලා දාලා බැලුවට පස්සේ ඉඳලා අපේ හැම තිබුණ විදිහටම මේ හොඳ පැහැපත්ත තියෙනවා ඒකට හේතුව තමයි මේ හැම නිෂ්පාදනයකින්ම අපේ හැම තෙතමනේ ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි පැහැපත් බවත් ගොඩාක් හොඳින් ලබලා දෙන්න තමයි අපේ අරමුණ මේ නිෂ්පාදන හැම එකක්ම ඉතාමත්ම හොඳ ප්‍රමිතියකින් නිෂ්පාදනය කරලා තියෙන්නේ හැමදාමත් ඕන ලස්සනට තියන්න. ඇත්තම කිව්වොත් එහෙම දැන් බොඩි ලෝෂන්ස් වල ගොඩක් කට්ටිය පුරුදුලා තිනවා පර්ෆියුම් ස්ප්‍රේ කරලා පාවිච්චි කරන මොකද ඒකේ සුවඳ තියාගන්න. ඇත්තටම ඒකේ ගොඩක්ම ඉෆෙක්ට්ස් උත් තියෙන කෙනේ
මොකද පර්ෆියුම් එකේ ගොඩාම කෙමිකල්ස් තියෙන පුළුවන්. ඉතින් ඒකෙදි බොඩි එකට බොඩි ලෝෂන් එකකට මික්ස් කරලා ගාද්දි එන සුවඳට වැඩිය සුවඳක් එන අපේ Golden Touch බොඩි ලෝෂන් එකෙන්. ඇත්තටම ඉතින් වෙනම පර්ෆියුම් එකක් අරගෙන මික්ස් කරගෙන ගන්න දෙයක් නැහැ. කෙලින්ම අරගෙන ගෑව එච්චරයි. ගුණ සුවඳ හැමදේම තියෙන නිෂ්පාදනයක් නම් ඒ Golden Touch තමයි. ඉතින් ඔබට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. මම නැවතත් මතක් කරන්න දුරකථන අංක 070 2 71 70 74 070 2 71 72. ඒ වගේම තමයි මම කලිනුත් මතක් කළා වගේ Facebook, Instagram, YouTube සහ TikTok හරහා ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒ වගේම වෙබ් අඩවියට පිවිසෙන්නට පුළුවන් ඔබට www.goldentouchlk.com කියන වෙබ් අඩවියත් ඔබ වෙනුවෙන්ම තියෙනවා. මේ හැම දෙයකින්ම ඔබට පුළුවන් වැඩිදුර විස්තර ලබා ගන්න. ඉතින් Golden Touch එක හැමදාමත් නිරෝගී සමක් පවත්වාගෙන යන්නේ කොහොමද සහ කොණ්ඩේ මේ හැම දෙයක් ගැනම එක්ක හොඳ ප්‍රමිතියක් දෙන ගමන් මේ ගැන කතා කරන අපිත් එක්ක හැමදාමත් එකතු වෙනවා ජීවනී ජයතිලක මහත්මිය. බොහොමත්ම ස්තුතියි ඔබතුමියට. ඒ වගේම තමයි අද තව අලංකාරයක් එකතු කරන ගමන් Golden Touch නිෂ්පාදන ගැන කතා කරන්න එකතු වුණා විහස් ගුණසේකර. ඔබටත් බොහොමත්ම ස්තුතියි. අප ලබන සතියේදීත් මේ දේවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න එකතු වෙමු. ආයුබෝවන්. ඉතින් every morning වැඩසටහනේ තවත් ගොඩක් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. රැඳිලා ඉන්න අපිත් එක්කම පුංචි විරාමයක් අරගෙන අපි ඉක්මනට වෙනවා. Every morning. ඔබට අවශ්‍ය සියලුම පොත් සහ ලිපි ද්‍රව්‍ය තොග සහ සින්දරට එකම තැනක. රථවාහන නැවතීමේ පහසුකම් සහිත පෙමහල් පොත්හල. ගංගා පොත් මැදුර